ළමයි ඊළඟට බලන්න 2 හයිඩ්‍රජන් පරමාණු 0.1 2ක් තියෙනවලුනේ. හා 0. ඔන්න කීයක් තියෙනවද? 1 2යි මවුල තියෙනවලු. හරි. CH4 ස්කන්ධය හොයන කලින් මෙච්චර මවුල ගාණක් තියෙනවා නම් H ළගෙන් මෙච්චර මවුල ගාණක් තියෙනවා නම් අපි බලන්න ඕන CH4 ල මවුල කීයක් ඉන්නවද කියලා. හරිද? ඒක හොයන්නේ මෙහෙම. දැන් බලන්නකෝ මෙහෙම. ඔන්න මේ තියෙන්නේ H ල ගාණ. හරිද? හැබැයි අපි කාබන් ගාණ දන්නවද? නෑ. අපි ඒකට X කියලා දාගමුකෝ. මෙතන සාමාන්‍ය සරල අනුපාතය කොහොමද? කාබන් එකකට හයිඩ්‍රජන් කීයද ළමයි? 4ක් නේ? 1ට 4 නේ? 1ට 4. එහෙනම් x කීයක් වෙන්නේ නැද්ද මේ? ඔන්න බලන්න හොඳේ. 1ට 4 නේ. 1ට 4 හොඳේ. දෙකක් වුණොත් කාබන් 2 නම් h කීයක්ද ළමයි? 8ක් වෙනවා. කාබන් 3 නම් h කීයක් වෙනවද ළමයි? 12ක් වෙනවනේ මේ. ඇයි මේ පැත්තේ යන්නේ 1ට 4 2ට 8යි එහෙනම් 3ට කීයද? 3ට 12යි. හරිද? ඔන්න දැන් මේ ගාන වගේ එකක් ඇවිල්ලා තියෙනවා. හරිද බලන්න. 0.12 කියන්නේ 12 කීයෙන් බෙදුවමද? සාමාන්‍ය 100න්. හරිද? මේක බෙදන්න ඕනේ කීයෙන්ද? 100න්. 100 බෙදුවම පස්සේ මේක එනවා. බෙදලා බලන්න. හොඳේ. එහෙනම් දශම ස්ථාන 1යි 2ක් මෙතෙන් එනවා. ඒ කියන්නේ 12 100න් බෙදුවම මේක එනවා. අහන්න මේ බලන්න. 3ත් එහෙනම් කීයෙන් බෙදන්න ඕනද? 3ත් බෙදන්න ඕන 100. හරිද? 3 100න් බෙදුවම පස්සේ අපිට x ගාන එනවා. එහෙනම් කාබන් කීයක් තියෙද ළමයි? කාබන් තියෙනවා 0.3යි mol. හරි. ගත්ත විදිය බලන්න. එන්න මෙහෙමයි. කාබන් හයිඩ්‍රජන් අපි දන්නවා 1ට 4 අනුපාතය. 2ට 8 ගන්න පුළුවන්. ආයි 3ට 12 ගන්න පුළුවන්. 12 යද්දී අපිට පේනවනේ මේකයි මේකයි ගැලපෙනවා කියලා. ඉතින් බලන්න මේක ඉන්නේ 12 කීයෙන් බෙදුවමද? 100න් බෙදුවම. එහෙනම් මේ පැත්තට කීයෙන් බෙදෙන්න ඕනද? 100න් බෙදෙන්න ඕන. එහෙනම් x ගාණ කීයද? 0.3යි. දැන් වැඩි හරියද? නෑ නෑ. දැන් අපි හොයාගත්තේ කාබන් ගාණ විතරයි. වාසනාවකට CH4 ගේ කාබන් ගාණ සමාන වෙනවා CH4 ගේ මවුල ගානට. එහෙනම් කාබන් මවුල ගානයි CH4 මවුල ගානයි සමානයි. ඒ කොහොමද එහෙම වෙන්නේ? එන්න මෙහෙමනේ. මේ જાතිය එක පැකට් එකක් ගත්තොත් හරිද? මේ જાතිය එක පැකට් එකක් ගත්තොත් ඒ ගත්ත පැකට් ගානට සමාන ගානක් අපිට කාබන් හම්බ වෙනවා. මේක එක පැකට් එකක් නම් අපි අර කියන්නේ අපි ගමුකෝ මෙහෙම. ඔන්න දැන් ගන්නවා කාර් එකක්. කාර් එකක් ගත්තට පස්සේ කාර් එකට රෝද කීයක් හම්බ වෙනවද? කාර් එකට රෝද 4යි. කාර් එකයිනේ ගත්තේ. ස්ටියරින් වීල් කීයක් හම්බ වෙනවද? එකයිනේ. එක කාර් එකට එක ස්ටියරින් වීල් එක ගන්න. හරිද? දැන් මේ තියෙන්නේ කාර් එක. මේ තියෙන්නේ මේක තමයි සම්පූර්ණ කාර් එක. මේ කාර් එකේ ස්ටියරින් වීල් එක තමයි මේ තියෙන්නේ. හරිද? කාර් ගානට සමාන ස්ටියරින් වීල් ගානක් අපිට හම්බ වෙනවා. එහෙනම් මෙතන ඔන්න දැන් කාබන් කීයක් තියෙනවද? 0.3. හරි. ඔක දාන්න මෙහෙමයි. කාබන් මවුල ගණන හරිද? සමාන වෙනවා CH4 මවුල ගානට. ඒ නිසා CH4 ල කීයක් ඉන්නවද? 0.3යි මවුල ඉන්නවා. හරිනේ. හරි. දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? CH4 ගේ අපි n දන්නවා. නේ? n දන්නවා. CH4 ගේ අපි m තමයි හොයන්න ඕනේ. මේක තමයි අපෙන් අහන්නේ. සිම්පල් එමුත් අපිට හොයාගන්න පුළුවන්. නේ? මේකට දාන්න ඕන. මේක තමයි අපි හොයන්න ඕන. හරිද? මේක අපි හොයාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ කියන්නේ මේකත් අපිට හොයාගන්න පුළුවන්. හරිද? ඔය දෙක පුළුවන්. හරිනේ? ඔන්න එහෙනම් දැන් බලන්න CH4 මවුල කීයද දැන් තියෙන්නේ? 0.3යි මවුල. හරි. දැන් බලන්න මේකේ මෞලික ස්කන්ධය කීයද? කාබන් 12යි. හයිඩ්‍රජන් කීයක් තියෙනවද? 4යි. 12යි 4යි කීයද ළමයි? 16යි. මෞලික ස්කන්ධය කොහොමද දාන්නේ? GMOL ඍණ 1. හරි. ඔක කොහොමද දැන් ගන්න? මේක දාන්න ඕන අර කලින් වගේම. හරිනේ? n කීයද? 0.3 දාන්නේ. 0.3යි mol සමානයි. ඊට පස්සේ m කීයද? m තමයි අපි හොයන්න ඕන. මෞලික ස්කන්ධය කීයද? 16යි GMOL ඍණ 1. හරිනේ? හරිනේ 12 4 16 නේ. එහෙනම් මේක ගුණ කරලා බලන්න. හරි. එහෙනම් m සමානයි කීයක් එනවද? 0.3යි mol ගුණ කරන්න තියෙන්නේ 16යි GMOL ඍණ 1. හරිනේ? මෙතන තියෙන mol ඍණ 1ක්. මෙතන mol ධන තියෙන්නේ. මේකට මේක එනම් කැපෙනවා. ස්කන්ධේ ග්‍රෑම් වලින් ඉන්නවනේ. ඉතින් මොන දැන් G ඇවිල්ලා තියෙන්නේ.
ඊට පස්සේ 0.3 ගුණ කරන්න තියෙන්නේ 16න්. මේක කරගන්න හොඳයි. ඔතන ඉඳන් ඔන්න ගාන හැදුවා. හරිනේ අර ටිකත් ඔන්න බලා ගන්න. හරිනේ හරි. කොහොම තමයි ගාන හදන්නේ. ඊට පස්සේ මේක ගුණ කරලා ඉවරලා CH4 ස්කන්ධය ගන්න. හරිනේ? හරි. හරි. ගානේ සාරාංශයක් කිව්වොත් මෙහෙමයි කරේ. අපිට හයිඩ්‍රජන්ගේ මවුල ගාන දීලා තිබ්බා. හරිද? ඉතින් අපි ඒකෙන් කාබන්ගේ මවුල ගාන හොයාගත්තා. කාබන් මවුල ගානටම සමාන වෙන්න ඕනේ CH4 මවුල ගාන. අපි ඒකත් හොයාගත්තා. ඊට පස්සේ ඊළඟට මේ සමීකරණය දැම්මා. ඒකේ අපි දැන් මවුල ගාන දන්නවා. මවුලික ස්කන්ධෙත් අපිට හොයාගන්න පුළුවන්. මේ දෙකම දන්න නම් මේක හොයාගන්න පුළුවන්. ඒ අවසානට අපි ඒක ඒ විදිහට හොයලා තමයි වැඩේ හදාගත්තේ. හරි. හරි ළමයි අහගන්න. දැන් අපි 9 වෙනි එකේ 2 වෙනකන් හැදුවනේ. ඔය 9 වෙනි එකේ 2 වෙනකන් හැදුවා කියලා කියන්නේ ආයි ඔතනින් එහාට තව අහන්න දේවල් නෑ. හරිද? ඔය වෙනකොට හදන්න තියෙන හැම විදිහකටම මවුල ගණන් හදලා ඉවරයි. ඒ තරම් ගොඩක් එහාට ගිහිල්ලා තින්නේ. එතකොට ඔතනින් එහාට කියන්නේ තව නිකන් එක්ස්පර්ට් වෙන්න ඕන නම් ඒ කියන්නේ දැන් කරලා මේකේ කෙල පැමිණිලා නිකන් වැඩ නෑ වගේ නම් එතනින් එහා ගණන් ටික හදන්න. හරිද? 3 4 ඊට පස්සේ 10 තියෙනවා 11 ඔය ටික ගණන් ටික දුන්නේ ඒකට. හරිද? අර නිකන් දැන් නිකන් අර කෙලින්ම A තියෙනවා. A+ එක නිකන් 90 ගානක 95ක විතර ඒකක් දාන්න. එහෙම ඕන නම් ඊටු ගණන් ටික හදන්න. නැතත් ඒ කියන්නේ පොඩ්ඩක් try එකක් දීලා බලන්න. ඒක ඇවිල්ලා ඒ සාමාන්‍යයෙන් A තත්ත්වයේ ඒ සංකීර්ණ තත්ත්වයේ තියෙන එක. ඒ කියන්නේ ඒක අමාරු නෙවෙයි. පොඩි පොඩි ටෙක්නික් තියෙනවා හදන්න. මේකේ මාකින් එක මම දාන්නම් ඔයාලට හදන්න. හදලා බලන්න මේ මාකින් එකත් එක්ක උත්තර වැඩේ සෙට් වෙනවද කියලා. මේ මාකින් එක හරියට තියෙනවා හදන විදිහ. හරිද? මේ ටික කරාට පස්සේ ඔයාලට අර මම කලින් කියපු තියර ටිකයි මේ ටිකයි බලලි ඉවරලා වැඩේ සෙට් කරගත්තට පස්සේ ඔයාලට මවුල සම්බන්ධව උපරිම දැනුමක් ඔයාලට හම්බ වෙනවා. ඒතර මෙතනින් එහාට ඉතින් හදන්න දේවල් නැහැ. හරිද? දැන් ඉස්සරහට අපි මවුල වල පාස් පේපර්ස් ටිකක් දානවනේ. ඒතර ඒකත් එක්ක ගොඩාක් දුරට නේ සම්පූර්ණයෙන්ම 100%ක්ම මවුල වැඩේ විසඳනවා. හරිනේ? මොකද්ද මේක තමයි ටිකක් කියන්න තියෙනවා. මෙන්න මේක. 10 වෙනි එකේ බලන්නකෝ මේ BaOH දාලා මෙතනින් දෙක දාලා ඩොට් එකක් තියලා ආයි 8යි H2O කියලා එකක් තියෙනවනේ. මේකේ තේරුම මොකද්ද? මේකේ තේරුම තමයි BaOH2 එකක් එක්ක. හරිද? මෙතන බේරියම් එකක් තියෙනවා. හරිද? මේ Ba කියන්නේ බේරියම්. බේරියම් වල මෞලික ස්කන්ධ 137යි කියලා දීලා තියෙනවා. ඊට පස්සේ මේ OH කියලා කියන්නේ ඔක්සිජන් H එකකුගේ එකට ඉන්නේ ඒ જાතියෙන් දෙකක් තියෙනවා. හරිද? මෙතන ඩොට් එකක් තියලා 8යි H2O කියලා කියන්නේ H2O අණු 8ක් තියෙනවා කියන එක. ඒතර මේකේ සම්පූර්ණ ස්කන්ධය නම් බේරියම් වල අපි ස්කන්ධය බලා ගන්න ඕන. ඒක මම බලනවා 127 නේ. 127 නේ මේක දීලා තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන ඔක්සිජන් එක 16යි 16යි 17යි නේ. 17ේම මෙතන දෙකක් තියෙනවා. 17ේව දෙකක් කියලා කියනනම් 34ක් එනවනේ. හරි. මෙතන හයිඩ්‍රජන් කීයද? හයිඩ්‍රජන් 2යි, ඔක්සිජන් 1යි, ඔක්සිජන් එකේ 16යි, 16 2යි 18යි. 18 ඒවා 8ක් නේ. මෙතෙන්ට එන්න ඕන කියලා 18 වැඩි කිරීම 8. හරි. ඔය ටික ඔක්කොම කියන්නේ 18 වැඩි කිරීම 8 වැඩි කරලා බලන්න මෙතෙන්ට ගාණක් එනවා. ඒ ගාණයි මේකයි ඔක්කොම එකතු කරන්න. එතන මෙයාගේ මෞලික ස්කන්ධ එනවා. ඒක කරන්නේ එහෙමයි. හරිනේ? හරි. එතනින් එහාට තියෙන දේවල් ටික අර සාමාන්‍යයෙන් තියෙන ටික තමයි තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එක සාන්ද්‍රණ වලින් හම්බෙමු. මේකේ මේ කතන්දරේ ගත්තාන් පස්සේ මේ කතන්දරේ කතාව මෙතන නිමයි. මේකේ ඊටු ටිකේ මාකින් එක දානවා. ඒ ටික නම් ඉතින් හැදුවේ නැතත් ප්‍රශ්නයක් නෑ. ඔයාලට වැඩ ගොඩක් තියෙනවා නම් ඒ ටික හදන්න ඕනේ නෑ. මේ පැත්තේ අපි කතා කරපු සාකච්ඡා කරපු ප්‍රශ්න ටික නම් අනිවාර්යෙන් කරන්න. ඊට පස්සේ මම ඊළඟට දානවා පාස් පේපර්ස් ටික. ඒ ටිකක් දාලා වැඩේ සම්පූර්ණයෙන් විසඳ ගන්න. හරිනේ? ඉතින් ඕක තමයි කියන තියෙන සාරාංශය.